සුබ දවසක් වේවා. සම්ඩැක් ෆැමිලි වෙත ඔයාව ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අද අපි ඔබට මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ කළුතර ගම්පහ මහනුවර දිස්ත්‍රික්කවල පිහිටලා තිබෙන නිවසක් සහිත ඉඩමක් සහ නිවාස රහිත ඉඩම් 4ක් පිළිබඳව තොරතුරු. ඉතින් මීට කලිනුත් අපි මේ නිවස හා ඉඩම් 4 පිළිබඳව තොරතුරු අරන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට මේ ඉඩම් 5ේම මිල ගණන් නැවත සාකච්ඡා කරගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් අපි යමු අපේ පළමු ඉඩම පිළිබඳව බලන්න. ඉතින් මේ නිවස සහිත ඉඩම පිහිටලා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල. පර්චස් 21.5ක් විශාල මේ ඉඩම අයත් වන්නේ ප්‍රාදේශීය සභා සීමාවට. යාලගල ග්‍රාම නිලධාරී කොට්ටාසිය තුල පිහිටලා තිබෙන සින්නක්කර ඔප්පු සහිත පාරම්පරික නිරවුල් ඔප්පු හිමි මේ ඉඩම තුල ඉදි කරලා තිබෙන නිවස විසිත කාමර එකක්, කෑම කාමරයක්, නාන කාමරයක්, නිදන කාමර 3ක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළු තැන්ගයක්, වාහන නවතා තැබීමේ පහසුකම්, ගේට්ටුව සහිත තාප්පයක්, වැරන්ඩා එකකුත් සහිතව තමයි ඉදි කරලා තියෙන්නේ. බිම ටයිල් කරලා සිවිල්මත් ඉදි කරලා තිබෙනවා. පානදුර අඟුරු වාතොට බස් පාරට මූණලා පිහිටලා තිබෙන ලින් ජලය නල ජලය සහිත සුන්දර වෙල්ලායකට මූණලා පිහිටලා තිබෙන මෙම නිවස සහිත ඉඩම බ්‍රෝකර් මහත්මීවරුන්ටත් විවෘතයි රුපියල් ලක්ෂ 125ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔබට මිල ගණන් නැවත සාකච්ඡා කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් අපි යමු අපේ දෙවෙනි ඉඩම පිළිබඳව බලන්න. මේ ඉඩමත් පිහිටලා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේමයි. ගැලණිගම අධිවේගී මාර්ගයට කිලෝමීටර් 5කුත් ගෝනපල හන්දියට කිලෝමීටර් 4කටත් නුදුරින් පිහිටලා තිබෙන මේ ඉඩම පර්චස් 11ක් විශාල ඉඩමක්. පොල් ගස් එකක් තිබෙන සින්නක්කර ඔප්පු පත්තිරු සහිත නල ජලය විදුලිය පහසුවෙන් ලබා ගැනීමට හැකියාවක් තිබෙන හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බණ්ඩාරගම ග්‍රාම නිලධාරී කොට්ටාසිය තුල පිහිටලා තිබෙන මෙම සින්නක්කර ඔප්පු තිබෙන ඉඩම් කැබැල්ල අලෙවි කරනු ලබන්නේ පර්චසයක් රුපියල් ලක්ෂ 2.5ක මුදලකට. බලමු අපි අද අපේ තුන්වෙනි ඉඩම ගැනත්. මේ ඉඩම පිහිටලා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල පර්චස් 136ක් විශාල පොල්ගස් 80ක් සහිත ඉඩමක් තමයි මේ ඉඩම. යක්කලට කිලෝමීටර් 2ක් නුදුරින් නෙල්ලිගහමුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසිය තුල පිහිටලා තිබෙන මේ ඉඩම බ්‍රෝකර් මහත්මීවරුන්ටත් විවෘතයි. නෙල්ලිගහමුල ප්‍රධාන පාරට මූණලා පිහිටලා තිබෙන නල ජලය විදුලිය සහිත 4 ඉඩමක් වන මේ ඉඩම ඔබට පර්චසයක් රුපියල් 1,95,000ක මුදලකට මිලදී ගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් අපි බලමු අපේ 4වෙනි ඉඩම. ඊට කලින් අපේ channel එක subscribe කරලා bell icon එකෙන් all notification on කරලා තියාගන්න ගමන් ඔබගේ නෑදෑ හිත මිතුරන්ටත් දැක බලා ගැනීමට මේ වීඩියෝ share කරන්න කියලාත් ආරාධනා කරනවා. ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ලක්ම අප වෙත ඉදිරිපත් කරන්නටත් අමතක කරන්න එපා. මහනගර සභාවට අයත් පර්චස් 10ක් විශාල මේ ඉඩම තුල පොල් ගස් 3ක්, ගම්මිරිස්, කොස් ගහක් වගේ ගස් වර්ගත් වගා කරලා තිබෙනවා. යක්කල නගරයට කිලෝමීටරයකුත් ගම්පහට කිලෝමීටර් 3කුත් බණ්ඩරවත්ත ජාතික පාසලට ඉතාමත්ම ආසන්නයේ පිහිටලා තිබෙන සින්නක්කර බිම්සවිය ඔප්පු හිමි මෙම ඉඩම අලෙවි කරනු ලබන්නේ පර්චසයක් රුපියල් ලක්ෂ 9ක මුදලකට. ඉතින් ඔබට නැවත මිල ගණන් සාකච්ඡා කරගන්නටත් පුළුවන්. ඉතින් මේ ඉඩම පිහිටලා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුලමයි. ඉතින් අපි බලමු අද දවසේ අපේ අවසාන ඉඩම ගැන. මේ ඉඩම පිහිටලා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්කින්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල. පොල්ගස් 5ක් දෙල් කෙසෙල් සහිත පර්චස් 80ක් විශාල මේ හිස් ඉඩම අලෙවි කරනු ලබන්නේ විදේශගත වීම හේතුවෙන්. මැණික්කින්න නගරයට කිලෝමීටර් 2කුත් මහනුවර දළදා මාලිගාවට විනාඩි 30ක් ඇතුළතත් ළඟා වීමට හැකියාව තිබෙන මේ ඉඩම සින්නක්කර ඔප්පු සහිතව පර්චසයක් රුපියල් 1,30,000ක මුදලකට තමයි අලෙවි කරනු ලබන්නේ. ඉතින් ඔබට නැවතත් මිල ගණන් සාකච්ඡා කරගන්නටත් අවස්ථාව තියෙනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් මේ ඉඩම් ටික අලෙවි කරවා ගැනීමට ලයික් එකක් දාලා ඔබගේ සහයෝගයත් ලබා දෙන්න සිල්ලා සිටිමින් නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වනතුරු ප්‍රාර්ථනා කරන ඔබ සැමටම ජය සතුට උදා වේවා. අපි සම්ඩැක් ෆැමිලි